හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ අප රටේ ඉන්න දක්ෂ දේශපාලඥයෙක්. ඉතින් ඇත්තටම පසුගිය කාලය පුරාම ඇය ගැන විවිධ කටකතා පැතිරුණා. ඒ වගේම ඇය පුවත් මවන චරිතයක් බවට පත් වී තිබුණා. කෙසේ වෙතත් පෞද්ගලික ජීවිතය හරහා ඇය ගැන ගොඩක් අය කතා කරන්න පටන් ගත්තේ ඇයගේ දික්කසාදය හේතුවෙන්. නමුත් දරුවන් නිසා ඇය දික්කසාද නොවීමට තීරණය කර නමුදු වෙන්වෙන්ව ජීවත් වීමට තීරණය කරපුවත ඇයගේ ළඟින් සිටි ගොඩක් අයගේ හිත කම්පනයට පත් කිරීමට සමත් වූ පුවතක් වුණා. කෙසේ වෙතත් ඉන් අනතුරුව දරුවන් පාසල් යන වයසේ පසු වූ විට දරුවන්ගේ කටයුතු උදෙසා ඔවුන් දෙදෙනා නැවත එක්වීමට තීරණය කර පුවත ළඟින් සිටි කාටත් සතුට දනවන කාරණාවක් වුණා. ඉතින් ඇත්තටම ඇය විටින් විට සමාජ මාධ්‍ය හරහා දාන ඡායාරූප මගින් මනාව පෙන්눔 කරන්නේ ඔවුන් දෙදෙනා නැවතත් සතුටින් සිටින බවයි. ඉතින් ඇත්තටම පවුලේ සැම සමග විනෝද චාරිකා ප්‍රිය සංഭാෂණ උත්සව වගේම පාසලේ උත්සව සඳහාත් හිරුනිකා හිරාන්‍ය අටෝවිට සමග එකට යන ඡායාරූප සමාජ මාධ්‍ය වෙත විටින් විට මුදා හැරීමට කටයුතු කරනවා. ඉතින් එහිදී ගොඩක් ප්‍රේක්ෂකයන්ට නම් මෙය සතුට දනවන සුළු කාරණාවක් වන්නේ ඔවුන් දෙදෙනා එකට සිටිනවා දැකීමෙන්. ඉතින් ඇත්තටම පසුගියදා ඇය සමාජ මාධ්‍ය වෙත මුදා හැරපු සරාගී ඡායාරූප කිහිපයක් නිසා නැවතත් ඇය ගැන කතා කරන්න පටන් අරන් තිබෙනවා. ඇය විනෝද චාරිකාවක් ගොස් නිදහසේ ගත කරන ආකාරය ගැන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම ගැන මේ දිනවල සමාජ මාධ්‍යයේ ගොඩක් දෙනා කතා කරනවා. ඉතින් ඔවුන් ඉතා සතුටින් සිටින බව මෙයින් මනාව පැහැදිලි වෙනවා. ගොඩක් ප්‍රේක්ෂකයින්ට නම් ඇය ගැන හොයන අයට නම් මෙය ඇත්තටම සතුට දනවන සුළු කාරණාවක්. ගොඩක් අය බලන් ඉන්නේ ගැහැණු කෙනෙකුට කතන්දරයක් හදන්න. එහිදී ඇය තම උපක්‍රමශීලීත්වය භාවිතා කරලා තම සාර්ථකත්වය නැවතත් පෙන්눔 කර තිබෙනවා. ඉතින් දරුවන් සමග සතුටින් සිටින හිරුනිකා ප්‍රේමචන්ද්‍රට ඉදිරියටත් තම බලාපොරොත්තු ඉටුවන සාර්ථක ජීවිතයක් ගත කරන්න හැකියාව ලැබේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම රටේ ලෝකයේ සිදුවෙන මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.